ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා මම. ඉතින් මම අදත් මේ වීඩියෝ එකක් කරන්න ලැහැත්ති වෙනවා. ඔයාලා දන්නවද දන්නේ මේ මොනවද කියලා? මේ තමයි අපි මේවට කියන්නේ මේ පලා జాතියක්. මේකට අපි කියන්නේ වාත භංග කියලා. ඇත්තට මේවා හොයාගන්න නැතුව ඇති දෙයක්. මේ වඳ වීගෙන යන දෙයක් කියලා මට කිව්වා. මගේ නම් එක පැලයක් වල එකත් කැපුවා. කපලා මේ චූටි පැලයක් තියෙනවා. ඒකෙන් තමයි මම මේක ගත්තේ. මේක ඉතින් හරිම ගුණ පෝෂ්‍ය කියන්නේ ශරීරයට හිතකර ගොඩක් ප්‍රයෝජනවත් ශාකයක් තමයි. ඒකට මේ කවුරුත් ගණන් ගන්නේ නැහැ. දැන් නම් මේක ගන්නවා අර එක එක කෑම જાති හදනකොට. අර අපි මිස්ටර් බයිට් එහෙම හදන්නේ. ඒකට එහෙම බෙදලා දාන්න ගන්න. මාත් අද ඒ වගේ දෙයක් තමයි කරන්න යන්නේ. මේ තියෙන්නේ කෙසෙල්. මේ මගේම වත්තේ කෙසෙල් තමයි මේ මං හදපුවා. මේ දෙක තමයි මගේ අද ප්‍රධානම මගේ හදන කෑමට අවශ්‍ය වෙන්නේ. ඉතින් අදත් මං හදන්න යන්නේ කල් තියාගන්න කෑමක්. ඉතින් මේක මේ වාත භංග ගත්තා මම. කෙසෙල් ගත්තා. ඕනම කෙසෙල් වර්ගයක් ගත්ත හැකි. මගේ වත්තේ ඇදලා තිබේ මේ කෙසෙල් එක. මම ඒක කපලා ගත්තා. ඉතින් මේ අපිට මේක මේ වාත භංග එක මෙන්න මේ විදිහට චූටිවට කපා ගන්න ඕන ඉස්සරෝම. මම ඒක කපලා පෙන්නුවා ඔයාලට. මේක කපා ගන්න ඕනේ හොදලා. ඊට පස්සේ මම ගැඹුරු තෙලේ බදින්න ඕන. මේ දෙකම ගැඹුරු තෙලේ බදින්න ඕන. ඊට පස්සේ තමයි මම මේක කොහොමද හදන්නේ කියලා බලන්නේ. ඇත්තට මේක අර පලා දැන් ගොඩක් වෙලාවට බෝඩින් වල දැන් කොහේ හරි ඉන්න ළමයිට රටවල වල නෑට මේ පලා වර්ග කැවෙනවා හරි අඩුයිනේ. ඊට පස්සේ දැන් මටත් ඒ ප්‍රශ්නේ තියෙනවනේ. අපේ දුවත් ඉන්නේ බෝඩින් එකනේ. දැන් එයාටත් මේ පලා එහෙම කැවෙනවා හරි අඩුයි. ඉතින් දැන් මේකේ ඇත්තටම බැද්දට පස්සේ පෝෂණය තියෙනවද කියන එක ප්‍රශ්නයක් කියනවා. ඉතින් ඇත්තටම යම්තා දුරට පෝෂණය අඩු වෙනවා බැදපුවාම. ඉතින් කොහොමදත් මේක සලාද නම් කන්නේ නැහැ. මං හිතන්නේ මේක කන්නේ මලවල තමයි. කලවම් පලාවට දානවා. මේ වගේ බෙදලා ගන්නවා. ලුණු මිස් හදනවා. ඒව තමයි කරන්නේ. ලුණු මිස් කියන්නේ බෙදලා තමයි හදන්නේ. ඉතින් මේ ඒකෙන්ද ඒකට උපක්‍රමයක් වශයෙන් තමයි මම මේක හදන්න අද හිතුවේ. මේක කල් තියාගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් බලමු මේක හදන හැටි කොහොමද කියලා. මේ තියෙන්නේ මම ගැඹුරු තෙලේ බැදගත්තා. මේ තියෙන්නේ වාත භංග. මේක මම මේ විදිහට ගැඹුරු තෙලේ බැඳගත්තා. හැබැයි මෙහෙමයි. මේකේ තෙල් හොඳටම අයින් වෙන්න ඕනේ. කල් තියා ගන්නකොට දැන් මේකත් තෙල් වැඩි තාම. දැන් අපි මේක රැයට හදනවා නම් උදේට බැදලා තියාගත්තා නම් හොඳටම තෙල් අඩු වෙනවා. මම දැන් තින් හදිස්සියට තමයි බැද්දේ. මේක ලුණු ටිකකුත් මම මේ විදිහට බැදගත්තා. මේ තියෙන සුදු ලුණු බැදගත්තා. මේ තියෙන්නේ අපේ කෙසෙල් ටිකත් මේ විදිහට බැදගත්තා. බැදගෙන තමයි දැන් මේ තියෙන මේ හැම එකම බැදින්න ඕන. බැදලා තමයි ගන්න වෙන්නේ. අමුවට තියාගන්න බෑ. අමුවට තියාගන්න එච්චර කල් තියාගන්න බෑ. අපි අමුවට තියාගන්න ක්‍රමයක් කල්පනා කරලා බලමු කොහොමද කරන්නේ කියලා. මම ඒ ගැන හිතාන යනවා බලමු. එතකොට තවත් ගුණ පෝෂණීය අති වැඩි වෙනවනේ. ඉතින් මේකට තව ටික දෙයක් උමනා වෙනවා. මම ඒක වෙලාවට පෙන්නන්නම්. ඉතින් මේ ටික තමයි මේ කෙසෙල් මොන කෙසෙල් වර්ග වුණත් කමක් නැහැ. අලු කෙසෙල් මොන්දම් මේ තියෙන්නේ මොන්දම්. එතකොට තව තියෙන එක වර්ග කිතල කියනවා මාළු කෙසෙල් කියන ඕන දෙයක් ගත්තට කමක් නැහැ. මේ කෙසෙල් වෙනුවට තව මොන හරි පාවිච්චි කරන්නත් පුළුවන් අපිට. රටකජු එහෙම ඉතින් අර රටකජු මම ගත්තේ නෑ. මොකද රටකජු වලට වඩා මට හිතුණා කෙසෙල් හොඳයි කියලා. මොකද කෙසෙලුත් දැන් අපිට ළමයිට කැවෙනවා අඩුයිනේ. ඉතින් මේ වගේ දුන්නාම කැවෙනවනේ. ඒකයි මට මේ කන් නැති දේවල් කවා ගන්නයි මම උපක්‍රම යොදන්නේ. ඒකයි මේ විදිහට ගත්තේ. රටකජු ඉතින් අපි හැමතිස්සෙම කන දෙයක්. ඉතින් මට හිතුණා ඒක ඕනේ නැහැ කියලා. ඉතින් දැන් මේක අපි හදාගමු. ඔන්න මගේ ලිප්පපත් උනා. මම ඉතින් මොන දුම දානවා. මම මේම මැටි ඇතිලියක් අරගෙන තෙල් ටුට්ටක් දාගෙන ඉතින් පත්තු කරගත්තා. ඊට පස්සේ මම මේක දානවා. සුදු ලුණු අපි බැද්දා. ඒ වුණාට කමක් නැහැ. තව සුදු ලුණු ටිකක් දානවා. මේ සුදු ලුණු ටික හොඳටම තෙලේ කරවෙන්න ඕන. අමුවට ගන්න එපා. අමුවට ගත්තාම අපි හදන
කෑම එක තියාගන්න බැරි වෙනවා, කල් තියාගන්න බැරි වෙනවා. ඉතින් මේකත් බැඳෙන්නම ඕනේ. ඊට පස්සේ මම මේක දාගන්නවා කුරුඳු පොත්ත. ඒ කුරුඳු පොත්ත කෑල්ලක්. ඊට පස්සේ එනසල් කරාබුනේටි මේක දාගන්නවා. මොකද මේවා දාපුවාම මම හැමදාම කියනවා මේවා දාපුවාම කල් තියාගන්න පුළුවන්. ඒවා අපිට කිසියම් හොයාගන්න පුළුවන් වෙනවා. රසකාට දාන්නවා නෑ. ඒවා දාගත්තා. ඇත්තට මේ මම මේකට වාතපංගා කියලා අපේ පැත්තට කියන්නේ. මේකට වෙන තව නමක් තියෙනවද දන්නේ නැහැ. hina යනවත් එක සමහර වාතපංගා කියද්දී. වාතපංගා කියන්නේ වාතය භංග කරනවා කියන්නේ නැති කරනවා නේ කියලා කියනවා. අරින් සමහර වලට එම හොඳයි කියලා කියනවා. ඉතින් මගේ මං ගහ කැපුවා. ඉතින් කැපුවේ නම් මේක ලොකු විශාල හින්දා. ඉතින් තා පොඩි කරයක් තියෙනවා. මෙහෙමයි. ඉතින් මේකෙන් හරියට කට්ටිය ඉතින් කඩාන යනවා. ඉතින් හොඳයි කියලා. ඇත්තටම වත්තක තියෙන්න ඕන ශාකයක් ඒක. ටිකක් ලොකු වෙන හින්දා මම මේක ටිකක් කපලා දැම්මා. ඒක තව ලියනවා. ඒකට පායන්න දෙන්නේ නැහැ. ඒක නැතු යන්නේ අපේ වත්තේ කියන. ඉතින් මම හැමෝටම දෙනවා. අර මේ සමහරවිට ඔය මම වෙඩින් වලට එහෙම රටකජු දාලා ගොටකොළ හරි කරපිංචා නැත්නම් කතුරු මුරුංගා කොළ දාලා බදින්නේ රටකජු අපඩම් නූට්ස් සනම්මනම් දාලා. අන්න ඒකටත් මේක කපලා ගන්නවා. හිමිවෙන්න මේ විදිහට. ඉතින් මේකට තව නම් තියෙනවද දන්නේ නැහැ. නම් තියෙනව නම් මට පොඩ්ඩක් කියන්න. මම දන්නේ මේ නම තමයි. ඒකට මං කිය අපේ පැත්තේ මේ පැත්තේ කියන්නේ වාතබංගා කියලා. ඉතින් ඇත්තටම හැම වත්තක මේක පේන්නේ නැහැ. මේක වඳ දීගෙන යනවා කියලා මම කියනවා මේවා දැන් හොයාගන්න නැහැ කියලා. ඉතින් මට කැපුවා කියලා ඉතින් කට්ටිය කියනවා අපරාධේ කපලා දෙන්න ඔයා කියලා. ඉතින් වල තව පැලයක් තියෙනවා. පොඩි පැලයක් තියෙනවා. කපලා විනාශ කරලම දැම්මේ නැහැ මම. ඉතින් මේ විදියට මේක දැන් කර වීගෙන එනවානේ. දැන් බැදිලා තියෙන සුදු ලුණු ටික අපි දැන් මම මේක ලිප වහලම දානවා. මේ මොකද මේ දුම ටිකක් යන්න ඕන. දැන් පේන්නේත් නෑ වීඩියෝ එක. දුම පෙතරමට. ඊට පස්සේ සුපුරුදු පරිදි මේකට මම අද මේකට මිරිස් බැද්දලා දාන්නේ නෑ. නිකන් මම හිතුවා කෑලි මිරිස් දානවා කියලා. මගේ කෑලි මිරිස් දැම්මා. අපි ලිප නිව්වේ නැත්තම් මේ කෑලි මිරිස් ටික මේ කර වෙනවනේ. ඒකයි මම ලිප නිව්වේ. ඊට පස්සේ ලුණු තමන්ගේ රස අනුව ලුණු දාගන්න. මම ටිකක් ලුණු දාන්නම්. මම මුගේට ලුණු දාලා නැහැ. ඒක තමයි කොළ බැද්දෙත් නැහැ ලුණු දාලා නිකම්ම බැද්දා. මම හිතනවා ලුණු දාලා බදිනකොට මේ බැදෙන එක අඩු ප්‍රමාද වෙනවා කියලා. හම් වෙනවා වගේ එකක් තියෙනවා. ඊට පස්සේ මම මේක දානවා සීනි. සීනි මං කියනවනේ සීනි ටිකක් දාපුවාමත් කල් තියාගන්න පුළුවන්. හොඳට මම ඒකයි මං ඒව දාන්නේ. ඊට පස්සේ මම දැම්මා මං කරපිංචකම් ප්‍රමාණය යන්නේ මේකට. ඊට පස්සේ තව ටිකක් ඕක තෙලේ පැදෙන්න ඕනේ. තෙලේ පැදෙනවා කියන්නේ මේ තෙල් ගතිය අඩු වෙන්නයි මට ඕනේ. ගොඩාක් අඩු ගින්දරේ නැත්තම් එක කරේ ගොඩාක් අඩු ගින්දරේ මේක මේවට මැටි බලන්න පාවිච්චි කරනවා නම් හොඳයි. ඉතින් මොකද අපි ඇඹුල් දානවා. ඉතින් ඒකෙන් ඉන්න ඊට වඩා මම හිතනවා ඉතින් හොඳයි කියලා. මම ගොඩක් උඩට යනවා. මගේ නම් අර තව තියෙනවා බලන්ජාතියක්. ඒවටත් හැබැයි ඇඹුල් දාන්න පුළුවන්. දැන් මේක හොඳට ඔන්න ඔය විදිහට වුණාට පස්සේ මම මේකට ඉස්සරොම දාගන්නේ මම බදගත්ත ලුණු ටික දාගන්නවා. ලුණු ටික දාගෙන මම මේ තෙලේ හොඳට ඒකත් හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මම දාගන්නේ බැදගත්ත සුදු ලුණු. ඊට පස්සේ කස්සත් වෙනවා. බැදගත්ත කෙසෙල් ටික දාගන්නවා. කෙසෙලුයි සුදු ලුණුයි දෙකම එක වගේ. කෙසෙල් හොඳට අර අපි ක්‍රිස්පි වෙන්න බැද ගන්න ඕනේ. ඊනේ මම ඉතින් බැද ගන්නව පෙන්නුවේ නැහැ. ඉතින් බදින ගන්නවනේ හැමෝම ගන්න බදින්න ඕන හින්දා මට ඉතින් පරක්කුත් වෙලානේ. මම ඒක හින්දා අපි මේකට දැම්ම දාන්නේ පලා ටික අන්තිමට දාන්නේ.
අපි ලිප නිවලා තමයි පලා ටික දාන්න ඕනේ. දැන් අපි මූලික අමුද්‍රව්‍ය පලානේ. හැබැයි මේ පලා එකේ මං කියනවා sorry. තව ටිකක් තෙල් බේරෙන්න කියන්නේ තෙල් නැති වෙන්න තිබ්බා නම් හොඳයි. තව ටිකක්. තව හොඳට මේ පේපර් එක පත්තරයකට දාලා ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරනවා. මේක කරපස් ගන්නවා. ලස්සන පාටක් තියෙනවා. අර පාට කොළ පාට නැතුව යන්නේ මේ නැතුව යන්නේ නැතුව කොළ පාට තියෙන්නම මේක බැද ගන්න ඕනේ. අර කරු වෙන්නේ නැතුව යන ලස්සන පාටක් තියෙනවනේ. ඒ විදිහට. දැන් මම ලිප ඔෆ් කරලා තියෙන්නේ. මේක හොඳට කලවම් කරන්න ඕනේ. අර ඔක්කොම එකට මිශ්‍ර වෙන්න මම කලවම් කරා. මේක දැන් මේ ඔක්කොම මම මගේ ගෙවැත්තෙන් හොයාගත්තුවා. කිසිම දෙයක් සල්ලි වලට ගත්තේ නැහැ. අනික කිසිම තෙල් පෝර කිසිම දෙයක් නැහැ. ඒකයි එතන වටිනාකම තියෙන්නේ. කිසිම දෙයක් මන් දාලා නැහැ. ඒවා ඒකයි දැන් රසකාරකත් නැහැ. මගේ වත්තේම හොයාගත්ත දෙයක් තමයි මම මේ අද හදලා තියෙන්නේ. ඉතින් මම මේකට ඊට පස්සේ දානවා දෙහි ඇඹුල්. දෙහි බෑවක විතර ඒ ප්‍රමාණය හැටියට දාලා. දෙහි කියන්නේ ඉතින් අපේ කල් තියාගන්න දෙයක්. ඒකයි දෙහි දාන්නේ. ඉතින් දැන් මේ තියෙන්නේ මේක හොඳට නිවුණාට පස්සේ ඒක දාන්න ඕනේ. තියන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම තමයි මම අද මගේ කල් තියාගන්න පුළුවන් කෙටි කෑම එක හැදුවේ. ඉතින් ඇත්තටම මේකට මම කිව්වනේ මුලින්ම මේකට කිසිම රසකාරක කිසිම දෙයක් දාන්න නැතුව තමයි මම මේක දාන්නේ. මේක මට පුළුවන් මම හිතන විදිහට මේක දවස් 14ක් 15ක් තියාගන්න පුළුවන්. හැබැයි අර අපි ජීවාණුහරණය කර බෝතලයකට හරි මොකක් හරි අර පැකට් කරලා හරි තියෙනවා නම් හුලන් නොවදින විදිහට. ඒක අන්තවත් එකක් තමයි මේ අතින් ගන්න හොඳ නෑ. අපි දැන් සමහරලාට පුරුදු වෙලා ඉන්නවා. සමහර අය මම දැකලා තියෙනවා හැමදේම අතින් ගන්නවා. අතින් ගන්නකොට අතේ තියෙන ඒවා ගිහිල්ලා මේක නරක් වෙනවා. එහෙම නැතුව වියලි හැන්දක් පාවිච්චි කරලා මේක දවස් 15ක් විතර තියාගන්න පුළුවන්. මම ෂුවර් කරනවා දවස් 15ක් තියාගන්න පුළුවන් ඒ විදිහට තිබ්බොත්. ඉතින් බෝඩිමකට පිටරට යන කියන කෙනෙකුට හොඳටම හොඳයි. මං හිතන්නේ සොයන්ට කීයටවත් හොඳයි. මොකද මේ ඇත්තට මං හිතනවා දැන් මේකට මේ තව ටිකක් පලා ආවනම් හොඳයි. මම අර හදිස්සියට හදිත් මට ඇත්තටම ඉතින් ගොඩක් අර තෙලුත් යනවා මේකට. තෙල් බදින්න ඕනනේ. ඒකෙන් හින්දා ඉතින් තෙල් අඩු ප්‍රමාණයක් භාවිතා කරනවා නම් හොඳයි. ඉතින් එනකොට අර කරන්න දෙයක් නැහැ කියලා වෙලාවකට තියෙනවා. අනේ කරන්න දෙයක් නැහැ අපිට එනකොට මෙහෙම කරන්න ඕනේ කියලා. ඒකෙන් දැන් සමහරලාට තෙල් කන්න හොඳ නැහැ. එහෙම ඒවා තියෙන. එනකොට දැන් මේ පලා කන්නත් ඕනේ. දැන් බෝඩිමකට ගියම මම ඒකේ දැන් මට තේරෙනවා. ඒකයි මම මේ හදන්නේ ඉරින් ටිකට. ඇත්තටම හොඳ සොයන් රැකියාවක් බෝතල් කරලා මම වෙළඳ පොළට දැම්මොත් විකුණා ගන්න පුළුවන්. අත්තදා බලන්න ඇත්තටම හොඳයි. හොඳ දේවල් ඉතින් මේකට තව ඔයාලට කැමති දෙයක් දාගන්න පුළුවන්. මම හිතනවා කිසිම දෙයක් නැතුව මේ විදියට හදනවා නම් හොඳයි කියලා. මොකද පෝෂණය වැඩි. ඉතින් මේකට පෝෂණය වැඩි වෙන දේවල් දාගත්තා නම් හොඳයි. දැන් ඇත්තටම දැන් මේ වගේ තැනක ඉන්නකොට පෝෂණය වැඩි දේවල් අපි දෙන්න ඕනේ. ඒකයි. ඒක තමයි මම මේම හිතුවේ. ඉතින් මේකත් තකල් තියාගන්න පුළුවන් ආහාරයක්. එහෙනම් ඉතින් මම දඩි බිරිය අද මේක හැදුවේ. ඒකයි ඉතින් චුට්ටයි කොළ බැද ගන්නත් පුළුවන් වුණේ මට. මම කල්පනා කරා මොකක්ද අද කරන්න ඕනේ කියලා. ඉතින් මේක මට මතක් වුණා. මම කරා මගේ වත්තේම හොයාගත්තා ඒක කරා. එහෙනම් ඉතින් මගේ ඇත්තට මම මේ කොළ වලට කියන තව නමක් තියෙනවා නම් මට කියන්න. මම ආසයි ඒක දැනගන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එකකින් මම නතර වෙනවා වීඩියෝ එක නතර කරනවා. එහෙනම් මගේ වීඩියෝ බලනවට මාත් එක්ක එකතු වෙනවට ගොඩාක් ස්තුතියි ඔයාලට. මම ඔයාලා හැමදාම ආදරෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම රෑ මේ හදන්නේ. එහෙනම් තෙරුවන් සරණයි. ගිහින් එන්න.